ජනතා විමුක්ති පෙරමුණ ජාතියක් නැහැ, ආගමක් නැහැ, ජම්මයක් නැහැ, ආවොත් ඉවරයි. ඕකනේ කියන්නේ. ඒකද මෙතෙක්කල් පාලකයෝ හැම වෙලාවෙම තමන්ගේ නොහැකියාවන්, තමන්ගේ දුබලතාවයන් වහගත්තේ ජාතිය පෙන්නලා, ආගම පෙන්නලා. ඒක තමයි වහගත්තේ. හරිද? ඒ වෙන්නේ ඇයි? දැන් මම සිංහල බෞද්ධ පවුලක ඉපදෙන්නේ. මම ඉපදෙනකොට හිස් කලයක්. හැබැයි මට අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. මොකද්ද? මම ඉපදෙන්නේ සිංහල බෞද්ධ පවුලක. එතන මට හොඳ නරක කියලා දෙන ජාතක කතාව. අපේ ගමේ තියෙන ලොකුම උත්සවය බවට පත් වෙන්නේ පන්සලේ වෙසක් උත්සවය. අපේ බෞද්ධ ආගම උගන්වන්නේ පන්සලේ හාමුදුරුවෝ. මට මොකද වෙන්නේ? මට බෞද්ධ අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. කතෝලික පවුලක ඉපදෙන කෙනෙකුට එයාට හොඳ නරක කියලා දෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවයි. එතන බයිබලයේ උන්වහන්සේ දේශනා කළ තියෙන වදන් වලින්. ලොකුම උත්සවය බවට පත් වෙන්නේ පල්ලිය මංගල්‍යේ. තමන්ගේ හැකියාවන් පෙන්වන්නේ ගීතිකා කණ්ඩායමේ. එතකොට එයාට මොකද වෙන්නේ? හිතුණු අධ්‍යාත්මයක් එයාට ඇතුල් වෙනවා. ඒක අපි පතුලේ තියෙනවා. ප්‍රශ්න ඔක්කොම උඩට ආපුවාම පාලකෙවිල කියන මොකද්ද? උඹලගේ ජාතිය නැති වෙන්න යන්නේ. වඳ වෙන්න යන්නේ. මද කොත්තු වෙවිලා. මතකද? ආගම නැති වෙන්න යන්නේ. එතකොට අපි අනිත් ඔක්කොම ප්‍රශ්න යට ගහලා මොකද කරන්නේ? අපේ අධ්‍යාත්ම උත්සවන ජාති ආගම බේරගන්න කියලා අපි ඉස්සරහට එනවා. ඒක අපේ රටේ දේශපාලන කරපු වංචාව වැඩ. අපි ඉන්නේ ආගම යනු තමන්ගේ පුද්ගලික විශ්වාසය. තමන් විශ්වාස කරනවා. විශ්වාස කරන හැම කෙනෙකුටම තමන් කැමති ආගමක් නිදාසේ ඇදහිමි අයිතිය තියෙනවා. අපි කිසිසේත්ම ආගම අපේ දේශපාලන වේදිකාවට ගන්නේ නැහැ. ආගමට දිය හැකි හොඳම ගෞරවය ඒක.